Good morning. දැන් තමයි මම නැගිට්ටේ. දැන් වෙලාව 7ට විතර ඇති. ඉතින් මට අද හිතුණා අද මට ස්පෙෂල් දවසක්. ඉතින් මට අද හිතුණා අද ඔයාලත් එක්ක මගේ ස්පෙෂල් ඩේ එක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. ඉතින් කොහොමද මම ඔයාලට මේක කියන්නේ? මම එක්කනේ අපි ඒ තැනට ගිහිල්ලාම බලමු කොහොමද මොකටද අද මම යන්නේ කියලා. නැත්තම් දැම්ම කිව්වොත් ඔයාලට කිසිම නෑනේ අර එක්සයිට් බවක් වෙන්නේ නැහනේ. මම හරියටම කියන්නම් ගිහිල්ලා මම කොහෙටද යන්නේ ඒ හැමදේම ගැන මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඊට කලින් ඔයාලට මම පෙන්නන්නම් අපි අපේ බෝඩිම මම ඉන්නේ දැන් බෝඩිම ගැන කෙමිස්ට්‍රියෙන් හින්දා. ඉතින් අපේ බෝඩිමට උදේට කොයි වගේද පරිසරය පේන්නේ. මම හරිම ආස තැනක් තමයි උදේ පාන්දර ඇවිල්ලා මම හැමදාම නැගිටලා වතුරට බීලා ඉස්සලම එන්නේ මේ බල්කනියට. බල්කනිය ඔයාලට කියන්න මම ඔයාලට පෙන්නන්න ඉන්නේ. මේක වැඩි ගණන් ගන්න එපා. මේක දිගමලන් ඇදලා මොකද ඇන්ටිලා මේ බෝඩිමේ ගොඩක් ඉන්නේ නැහැ. මේ ගහ ඔයාලට පේනවද? මේ ගහ තියෙන්නේ ඔයාලට මම පෙන්නන්නම්. මෙන්න මේකේ යට. හරිද? එතකොට මේක උඩ තට්ටුවක්. එතකොට ගහ හදලා තියෙන්නේ මේ කොන්ක්‍රීට් ටික ඔහම රවුමට ඉතිරි කරලා ගහ වටේට විතරක් මේ උඩ මේවා ටික සිමෙන්ති දාලා තියෙන බිමට. ඉතින් එතකොට මේ ඇවිල්ලා කොහොම ගහ? ඔයාලට පේනවද? උදේ පාන්දර මෙතනට ආවන් පස්සේ හිතට දැනෙන්නේ ඉර පායන. හිතට මාරුම නිදහසක් අර හමුතු ෆීලින් එකක් දැනෙනවා. ඉතින් මම හරිය ආසයි උදේ පාන්දර නැගිටලා මෙන්න මෙතනට ඇවිල්ලා අන්න අර පැත්ත දිහා බලාගෙන ටිකක් වෙලා කාලය ගත කරන්න. මට ලෙක්චර්ස් යන පරක්කු වෙන්නේ සමහර වෙලාවට මෙන්න මේ හේතුව හින්දා. මොකද කොච්චර පරක්කු වෙලා නැගිට්ටත් මම කවදාවත් මෙතනට එන්න අමතක කරන්නේ නැහැ. මොකද ඒ තරමට මට මේ තැන අර දැනෙනවා. උදේට එන හුළඟ එතකොට මේ ගස් නිකන් මට අර කතා කරනවා වගේ. මම ඇත්තටම ස්වභාව ධර්මයත් එක්ක ඉන්න හරි කැමති කෙනෙක්. ඒකයි මම හැමතැනම ඇවිදින්න බලන්නේ යාළුවොත් එක්ක උනත් කොහේ හරි ගිහිල්ලා කොළපාට පරිසරයට මම ගොඩාක් කැමති කෙනෙක් සහ මම ගොඩාක් ආදරේ කෙනෙක්. ඉතින් ඒ හින්දා ඒත් එකම කියන්න ඕන දැන් මට ඒ ෆන්ක්ෂන් එකට යන්න තියෙන්නේ 12 මාරට අපිට කැම්පස් එකට ඇවිල්ලා ඉන්න කියලා කිව්වා. ඉතින් ඒ වෙනකොට ඉන්න නම් මම මේ වෙනකොට අපේ ඩ්‍රෙස් කෝඩ් එක දීලා තියෙන ටැමිල් ලුක් එකට ඇඳගෙන ටැමිල් ලුක් එකට මේ වෙලාවේ මට හොයාගන්න විදිහක් නැහැ. මොකද හදිසියෙන් කියපු දෙයක්. ඉතින් මට මේ වෙලාවේ හොයාගන්න විදිහක් නැහැ ටැමිල් ලුක් එකට. මට පුළුවන් විදිහට ටැමිල් ලුක් එකේ එන විදිහට මම සාරි එකක් අරගෙන ඒකට ජුවලරිස් දාලා අර ටීම් එකනේ ඩ්‍රෙස් කෝඩ් එකට ගැලපෙන විදිහට නෝමලි හදාගත්තා. අපි බලමු මම කොහොමද යන්නේ. ඒ වැඩේට කලින් මම යනවා අපේ අක්කා ඉන්නවා. ඊට පොඩ්ඩක් මීටර් 500ක් විතර පොඩ්ඩක් එහා පැත්තෙන් අපේ අක්කා කියන්නේ අපේ අප්පච්චිගේ නංගිගේ දුව. එයාත් මගේ යුනිවර්සිටි එකේ එයා ඉන්නවා. එයා මට එන්න කියලා තියෙනවා. ඇයි දන්නේ නැහැ. අපි බලමු. මම දැන් ලේස්ති වෙලා මොන හැම ඔක්කොම හොදලා ඉවර වෙලා මම දැන් ලේස්ති වෙන්නේ එහෙට යන්න. එහෙ ගිහලා ඉක්මනට එන්න ඕන. මොකද මම තාම සාරියේ පොට හදලවත් නැහැ. කිසිම දෙයක් කරලා නැහැ. මම ගත්තේ නෙවෙයි සෝරි. මම දැන් ලේස්ති වෙලා ඉන්නේ එහෙට යන්න. අපි එහෙට යන ගමන් කතා කරමු. සහ එහෙට ගිහිල්ලා ඔයාලට මම පෙන්නනවා අපි අක්ක කොයි වගේද කියලා. සහ එයා කවුද කියලා ඔයාලට මම පෙන්නන්නම්. හරි පෙන්නේ නේද? ඔන්න අපි දැන් ශාන්තිපජන්නේ. හිරු හැංගුණාවේ වලාවේ
බෝඩි මලකට ආවා. මේ තමයි මේ තමයි අපේ අක්කා. මම ඔයාලට කිව්වේ මට ඉන්නවා කියලා අපේ අක්කා කෙනෙක් මීටර් 500කට පොඩක් එහා පැත්තේ. ඒ තමයි බේ. හෙලෝ. good morning යාළුවේ. පොඩි දෙයක් අහන්න ගත්තා. ඔයා පොට කඩලා සාරිය දාන්න නැත්නම් රැලි තියලා. පොට කඩලා නෙවෙයි රැලි තියලා නේ. රැලි තියලා ලස්සනයි නේද? ඔයා ඉතින් මං අක්කලා ගෙදරට ඇවිල්ලා බලනකොට අද මාත් එක්ක ෆන්ක්ෂන් එකට යන්න ඉන්න ළමයා මට කෝල් එකක් ගත්තා. ඉතින් එයාත් එක්ක ඉතින් එයා අහනවා මං කොහොමද එන්නේ? මං අහනවා එයාගෙන් කොහොමද ලොකුවට මේකප් දානවද නැද්ද? ඔන්න ඔය වගේ දේවල් ඉතින් කතා කර කර හිටියා. ඒ අතරතුරදී අපේ අක්කා මට තේ එකක් ලේස්ති කරා. එයා ඉතින් සාමාන්‍යයෙන් පිටිබොන නැහැ. එයා හැම වෙලාවෙම අපිට කියන්නේ පිටිබොන්න හොඳ නැහැ කියලා. එලකිරි මොන හරි එහෙම බිව්වට කමන්නේ තේ තේ පොඩ්ඩක් බිව්වට කමන්නේ පිටිබොන්න එපා කියලා කියන්නේ. මේ ඒක තමයි සමපෝෂ හදලා දුන්නා. මම ඉතින් කතා කරේ මම සාමාන්‍යයෙන් එයාලගේ බෝඩිමට ගියාන් පස්සේ මම වැඩක් කරන්නේ නැහැ. අඩු මෙයා කරන කිසිම දෙයකට උදව්වක්වත් දෙන්නේ නැහැ. මම ඔය ඇඳට වෙලා එක්ක සෝෂල් මීඩියා වල නැත්තම් ඇඳේ නිදාගෙන ඔන්න ඔහොම තමයි ඉන්නේ. ඉතින් මම ඉතින් හිනාවී කතා කර කර ඉන්න. ඉතින් ඒ ළමයා පව් ඉතින් හීටර් එක ගහලා පොල් ගාලා මට සම්පෝෂ හදන්න එයා රෙඩි වෙනවා. ඉතින් මම ඒත් කතාව. එයා මට හදලා දෙලි සම්පෝෂද? දැන් මට එන්න කිව්ව සම්පෝෂ හදලා දෙන්නද? ඕනේ යන්නේ. අනේ. ඔන්න මට තේ තමයි හදලා දුන්නේ සම්පෝෂත් එක්ක උදේ කෑම බ්‍රේක්ෆාස්ට් එක. මාරු බ්‍රේක්ෆාස්ට්. කිරියක් හදලා දෙන්න මරු අක්කලා. ඒ කියන්නේ වේලගෙන යන කොහොමද? වේලෙන් කොහොමද? වේලගෙන යන හරි නේද? කිසිම අයිඩියා එකක් නැහැ. මම යන්න දෙන්න. මම යනවා එහෙනම්. බයි බයි. වෙන දවසක එන්න. වීඩියෝ බලන්න. ෂෙයා කරන්න, ලයික් කරන්න. යනවා. මේ මට කුරියකින් ආවත් හදිසියවත් මං කෝල් එකක් දෙන්න. මං ඔයාලට මට කෝල් එකක් දුන්නොත් මං 12ට විතර ඔයාලට කෝල් එකක් දෙන්න. මම ආයි බෝඩිමට ආවා. දැන් තියෙන්නේ සාරියේ ජැකට් එක හදන්න. සාරියේ පොට හදාගන්න එක. මම දැන් අක්කිට කෝල් එකක් ගත්තා. මොකද මේ මට සාරියේ පොට හදන්න බෑ. මං ජීවිතේ සාරිය අඳලා නැහැ. ඉතින් දැන් මම යට කෝල් එකක් ගත්තා. මට වීඩියෝ කෝල් එකකින් සාරියේ පොට හදලා හැටියට කියලා දෙන්න කියලා. අපි බලමු දැන් එයා කෝල් එක ආන්සර් කරන්නේ නැහැ. බලමු. ඔයාලා පේනවද මාව පේනවනේ. මම අඳින සාරිය එක තමයි මේක. බ්ලැක් කලර් සාරිය එකක් තමයි මම අඳින්නේ. ඔයාලා කෝල් එක ගන්න මම කෝල් එක ගන්නවා. ඒ ආන්සර් කරන්නේ නැහැ තාම. බලමු. මම හිතන්නේ යා වැඩ ඇති අක්කිත් එක්ක බබත් එක්ක අක්කිත් එක්ක නේ බබත් එක්ක මම හිතන්නේ වැඩ ඇති. ඒ හින්දා තමයි ආන්සර් කරන්නේ නැත්තේ. නැත්නම් ආන්සර් කරනවා. මට පුළුවන් විදිහට. ඉතින් අක්කි ඔන්න ඔහොම සාරි පොට හදන විදිහ මට වීඩියෝ කෝල් එකේ ඉඳලා කියලා දුන්නා. එයාට වැඩ වැඩිත් එක්ක ළමයා බලා ගන්න ඒවත් එක්ක. ඇත්තටම ඒ වෙලාවේ හැටියට thank you. මට ඒ වෙලාවේ ඒ විදිහට උදව් කරාට. මොකද මම සාරි පොටක් හදනවා කියා අඩුම මම සාරියක් අඳින්නවත් ලොකුවට මට බෑ. ඉතින් එයා මට කියලා දුන්නා මෙහෙම කියලා වීඩියෝ කෝල් එකේ ඉඳලා යන්තම් මම මේ සාරි පොට හදාගත්තා. ඒත් එකම කියන්න ඕනේ මේ වීඩියෝ එකේ මට වීඩියෝ කෑල්ලක් ගන්න බැරි වුණා. සාරිය ඇඳපු වීඩියෝ එකක් ගන්න බැරි වුණ එකම හේතුව තමයි මම අර මීට කලින් සාරියක් ඇඳලා ප්‍රැක්ටිස් නැති හින්දා මට සාරිය අඳින්න ගොඩාක් වෙලා ගියා. සාරිය කටු ගහනවා ආයේ කටු ගලවනවා ගොඩාක් වෙලා ගියා. මට කියපු ටයිම් එකකටවත් අඩුව මට කැම්පස් එකට ය아가න්න බැරි වුණා. ඉතින් ඒකේ හින්දා මම ඉක්මනටම සාරිය අඳගත්තා. කොණ්ඩේ පොඩි ස්ටයිල් එකක් දාගත්තා. මේකප් ෂූට් එකක් දාගත්තා.
මම ඉක්මනටම ගියා. මොකද මම හින්දා මාත් එක්ක යන්න හිටපු අනිත් ළමයටත් ලේට් වෙන හින්දා මම ඉක්මනටම ගියා. මට වීඩියෝ කොටසක් ගන්න බැරුව අවුඩුම තරමේ මට අද වුණ හොඳම දේ තමයි අඩුම තරමේ මට මගේ ෆෝන් එකවත් charge කරගන්න බැරි වුණා. මොකද ඒ තරමටම මට පරක්කු වුණා ඒ වෙලාවේ. ඉතින් මට මේ වීඩියෝ එකේ අවසානම ටික හොඳම කොටස පවා වීඩියෝ කරගන්න මට බැරි වුණා. මොකද මගේ ෆෝන් එකේ බැටරි බැස්සා. මේ දැන් මට දැන් තමයි ඒ කොටස ගන්න තිබුණා නම් හොඳයි කියලා හිතුණා. සාරි අයන් කරගත්තා. එතකොට සාරි ජැකට් එකත් අයන් කරගත්තා. ඔක්කොම හරි. මගේ බඩු ඔක්කොම ටික දැන් මම ලේස්ති කරගත්තා. සහ දැන් තියෙන්නේ ඔෂයක් දාගෙන ඉක්ම කරන්න ඕනේ. දැන් වෙලාව මම හිතන විදියට 10:23යි වෙලාව. බෑග් එක හරි මම අලුතෙන් බෑග් එකක් ගත්තා ළමයි. මේ තියෙන්නේ මම අද දාගෙන යන බෑග් එක. එතකොට මේ තියෙන්නේ මගේ ස්ලිපර්ස් දෙක මම දාගෙන යන සිරප්පු දෙක ස්ලිපර්ස් දෙක. ඉතින් මම ඔක්කොම ටික හරි මගේ මේකප් බවුට් ටික ලං කරගත්තා. මම ලොකුවට මේකප් වල කිව්වා මම ලොකුවට මේකප් දාන්න කැමති කෙනෙක් නෙවෙයි. නෝමල් මේකප් එකට ඕන කරන ඒවා ටික ලේස්ති කරගෙන දැන් මම ඉක්මනට නාලා ඉක්මන් කරලා ලේස්ති වෙනවා. මොකද මට සාරි අඳ ටික පරක්කු වෙනවා. මොකද මම සාරි අඳින්න දන්නේ නැහැ. ඒ හින්දා ඔෂයක් දාලා ඉක්මනට හම්බ වෙමු සාරි අඳින වෙලාව. සාරි අඳලා බලමු. ඕනේ ළමයි මම කිව්වා වගේ මට වීඩියෝ කොටසක් ගන්න බැරි වුණා. යද්දි තමයි පොඩි වීඩියෝ කෑල්ලක් ගත්තේ. මේ යාළුවත් එක්ක ටුක් එකක් දාලා යන ගමන්. ඉතින් ඔන්න යනවා. හැබැයි යනකොටත් අපිට ටිකක් පරක්කුයි කියලා හිතුවාට හැබැයි එතන වැඩි ටික පටන් ගන්න තිබුණේ නැහැ අපි යද්දි. අපි ඉතින් හිමින් ඇවිදගෙන යනවා. මම සාරි පිට වෙලාවේදී එක තැනකදී ඉස්සෙල්ලා يعني පිටිපස්සේ සෙරෙප්පුවට සාරි පොට පෑගුණා. ඉතින් මම ඉස්සෙල්ලා වැටෙන්න ගියා. අර මං කිව්වා වගේ අපි හදිස්සියෙන් ගියාට තේරුමක් වුණේ නැහැ. මොකද අපි යද්දිවත් අඩුම ෆන්ක්ෂන් එක පටන් ගන්න තිබුණේ නැහැ. අපි දෙන්න ඉඳගෙන ටිකක් පොඩි chat එකක් දාගෙන හිටියේ. ඉතිරි අයගේ සාරි ලස්සනද කියලා බැලුවා. අපි දෙන්න ලස්සනද කියලා බැලුවා. මේ ඉතින් අපි දෙන්න පොඩි ඕපයක් කතා කර ඕපයක් කිව්වට ඕපයකුත් නෙවෙයි. ඊට පස්සේ වොෂ්රූම් එකට ගියා. වොෂ්රූම් එකට ගිහලා ඉතින් සාරිය අඩු හදාගත්තා. මගේ පිටිපස්සේ සාරිය කටුව ගහලා තිබුණේ නැහැ. ඉතින් මම මගේ යාළුවට කියලා ඒ සාරිය කටුව ගහගත්තා. ඒ අතර අපි TikTok එකකුත් කරා. මොකද මට ගියොත් කොහේ හරි ගියොත් අනිවාර්යෙන් TikTok එකක් කරන්නම ඕන. ඉතින් අපි දැන් TikTok එකකුත් කරා. ඔය මම පොඩි වීඩියෝ කොටසක් ගත්තා. लफ्ज़ों से जो था परे खालीपन को जो भरे कुछ तो था मेरे ඔන්න දැන් තමයි අපි ෆන්ක්ෂන් එක ස්ටාර්ට් කරන්නේ. මොකද චීෆ් ගෙස්ට් දැන් තමයි ආවේ. ඇත්තටම ඒ ෆන්ක්ෂන් එක ටැමිල් විදියට තමයි සම්පූර්ණයෙන්ම හැමදේම වුණේ. අපි බලමු මොනවද වෙන්නේ කියලා. And hope we recognize that one district is a heartbeat of service. It's परिपालय परमेशी कमलालय. ඒ ටැමිල් ඩාන්ස් එක නම් මාරම ලස්සනයි. ඇත්තටම අපේ යුනිවර්සිටි එකේ ළමයෙකුත් ඔතන ඩාන්ස් කරා. ඇත්තටම හරිම ලස්සනයි. මම කට අරගෙන බලාගෙන හිටියා. මම වීඩියෝ කරන එක පැත්තකින් තියලා මම ඒක දිහා බලන් හිටියා. ඇත්තටම හරිම ලස්සනයි. ඔය ගැන තමයි අපි දෙන්නත් ඔය කතා වෙන්නේ. හරිම ලස්සනයි. අයිත් කියන්නේ හරිම ලස්සනයි. ඒ ඩාන්ස් එක නම් අපි හොඳට එන්ජොයි කරා. බට් අපි දෙන්නට ටික වෙලාවක් යද්දී ෆන්ක්ෂන් එක පොඩ්ඩක් බෝරින් වුණා. ඉතින් වීඩියෝ කෑල්ලේ ඔයාලට පේනවා ඇති. මට දැන් යන්නේ කොයි වෙලාවේද කියලා මම බලාගෙන හිටියේ. ඊට පස්සේ අපිට උනේ අවෝඩ් සෙරමනි එක අවෝඩ් දෙන්න තිබුණේ. එතකොට ඊකින් පස්සේ ඔන්න ඔය අවස්ථාවේදී මගේ ෆෝන් එකේ බැටරි ලෝ වුණා. හරිම දුකයි. ඉතින් මට අපිට හම්බ වෙච්ච අවෝඩ් එක පෙන්න ගන්නවත් අඩුම එක වීඩියෝ කරගන්නත් පොඩි වෙලාව තිබුණේ නැහැ. අද දවසේ ඔන්නෝමයි ඉතින් ගෙවුනේ. මගේ වීඩියෝ බැලුවට thank you. තවත් ලස්සන වීඩියෝ එකකින් එනකම් ඔයාලා ආදරෙන් පරිස්සමෙන් ඉන්න ඕන. Thank you for watching. Hasi with luck.